ප්ලේයර් රෝල් එකක් කියලා කියන්නේ මොකක්ද සහ ඒක කොහොමද වෙනස් වෙන්නේ ලයින් අප් එකක් එහෙම නැත්නම් ප්‍රීමෙඩිටේටඩ් ලයින් අප් එකක් එක්ක වෙනස් වෙන්නේ කොහොමද? ප්ලේයර් කෙනෙකුට ඇවිල්ලා ඇඩ්ජස්ට් වෙන්න තියෙන කාලය බොහොම අඩුයි. ඒක නිසා තමයි මෙන්න මේ රෝල්ස් කියන එක කලින් අපි අඳුරගෙන ඒ රෝල්ස් වලට ප්ලේ කරන්න පුළුවන් ප්ලේයර්ස්ලා කවුද කියලා අපි අඳුරගෙන ඉන්න එක වැදගත් වෙන්නේ. ඕපනර්ස් දෙන කොහොමද ෆික්ස් නේ ඕපනර්ස් දෙන වෙනස් වෙන්නේ නැහැ. බට් ඊට පස්සේ ඉඳලා අර සිටුේෂන් එකට අනුව තමයි ගොඩක් වෙලාවට ප්ලේයර්ස්ලා එවන්නේ. එනවා දැන් මෙන්න මෙයා අනිවාර්යෙන් 3 එනවා මෙයා අනිවාර්යෙන් 4 එනවා කියලා අන්න එහෙම ෆික්ස්ඩ් බැටිං ලයින් අප් එකක් නැහැ. ඒ පැතුම්ට ඒ හැකියාව තියෙනවා කියලා පෙන්වලා දෙනවා. අපි කලින් කිව්වා වගේ එයාව අප්ග්‍රේඩ් කරගන්නවා. එයාට ඒ තියෙන ස්ට්‍රයික් රේට් එක මේන්ටේන් කරගෙන දිගටම ප්ලේ කරන්න පුළුවන් කියන තැනට යනවා. හැබැයි අර ස්පෙෂල් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල නම් ආපු වෙලාවෙ නම් බෝල්ට හයියෙන් ගහලා ඉවරලා රන් රේට් එකේ ටෝන් එක සෙට් කරලා දෙන්න. ලංකාවේ ටීම් එක පැත්තෙන් ගත්තොත් පොඩ්ඩක් විකට් එකක් පොඩ්ඩක් තියාගෙන මිඩල් ඕවර්ස් වල පොඩ්ඩක් කන්සොලිඩේට් කරන්න අන්න ඒ විදිහට එයාගේ රෝල් එක වෙනස් වෙනවා. ටීම් එකේ බැලන්ස් එකත් එක්ක. ළඟදී ට්‍රෙන්ඩ් එක කොහොමද තියෙන්නේ පවර් ප්ලේ එක පුළුවන් තරම් මැක්සිමයිස් කරන තමයි ටීම්ස් බලන්නේ විකට් කීයක් කියත්තක්. සමහරවිට අපි දකිනවා ටීම්ස් එක ලකුණු 70ක් ගන්න එක තුනකුත් ගිහිල්ලා මේ ඒ ලකුණු 70 60 70ක් ගහනවා පවර් ප්ලේ එකේ. එකම හිතලා බලන්න අභිෂේක් ශර්මා සහ සූර්යවංශී වගේ දෙන්නෙක් ඉන්දියාව ඕපන් කරන්න ගත්තොත් මොන වගේ වෙනකට මේක ඇයිද කියලා ඒක ඔබ තමයි අපි කියන්නේ මොඩර්න් T20 ක්‍රිකට් යන රටාව අපි අඳුර ගන්න ඕන කියලා. හරි. අයිබෝන් අපි ක්‍රික්ෆිනිටි. ඉතින් අද ස්පෙෂල් එපිසෝඩ් එකක් කරන්න අපි කල්පනා කරා මේ ප්ලේයර් රෝල්ස් ගැන විශේෂයෙන් T20 ෆෝමැට් එකට අදාළව. මේක අපි කරන්න කියලා හිතුවේ අපි ගොඩක් වෙලාවට මේ ප්ලේයර් රෝල්ස් ගැන කතා කරනවා අපි මේ ගොඩක් ශ්‍රී ලංකා ටීම් එක ගැන කතා කරද්දී එහෙම නැත්නම් සීරීස් එකක් ගැන කතා කරද්දී වගේ තමයි මේ ප්ලේයර් රෝල්ස් ගැන කතා කරන්නේ ඒවට ප්ලේයර්ස්ලා ඇඩ්ජස්ට් වෙන්න ඕන කොහොමද කියන එක ගැන. නමුත් අපි මේකට ස්පෙෂල් attention එකක් එහෙම නැත්නම් විශේෂයෙන් මොකද්ද මේ ප්ලේයර් රෝල් එකක් කියන්නේ මොකද්ද ඒකට තියෙන ඇට්‍රිබියුට්ස් කියන එක ගැන විශේෂයෙන් කතා කරන්න කියලා හිතුවා. ඒක පොඩ්ඩක් ක්ලැරිෆයි කරන්න. ඉතින් රාහුල් අයිබෝන්. අයිබෝන්. හරි. එහෙනම් අපි කතාව පටන් ගන්න රාහුල් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා පටන් ගන්නම්. ඉතින් මේ ප්ලේයර් රෝල් එකක් කියලා කියන්නේ මොකද්ද සහ ඒක කොහොමද වෙනස් වෙන්නේ ලයින් අප් එකක් එහෙම නැත්නම් ප්‍රීමෙඩිටේටඩ් ලයින් අප් එකක් එක්ක වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මේක මේ ඇත්තටම මේ අලුත් කන්සෙප්ට් එකක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකාව පවා ඉතිහාසයේ මේක හොඳට try out කරලා තියෙනවා. දැන් අපි දන්නවා 96 World Cup එකේදී ඒ එක ප්ලේයර්ස්ලට එහෙම නැත්නම් ඒ කවුද ඒ කියන්නේ ඕපනර්ස්ලා ගත්තොත් ඒගොල්ලන්ගේ රෝල් එක මොකක්ද? ඊට පස්සේ මිඩල් ඕවර් එකේ රෝල් එක මොකක්ද? එහෙම නැත්නම් අග පෙළ පිටිකරුවන්ගේ රෝල් එක. මේ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ ටීම් එකක් විදිහට අපි ගොඩක් කලින් ඉඳන් try out කරලා තියෙනවා. හැබැයි මේක one day cricket එහෙම නැත්නම් test cricket ඒ කියන්නේ longer format එකකට වැඩිය මේක T20 වලට එනකොට මේක තියෙනවා වැදගත්කම. හේතුව තමයි ලෝංග ෆෝම් එකක් ගත්තොත් එහෙම නැත්නම් ටෙස්ට් එහෙම නැත්නම් වන් ඩේ එකක් ගත්තොත් මේ රෝල් එකකට පිටිකරුවෙකුට එහෙම නැත්නම් පන්දු යවන්නෙකුට ඇඩ්ජස්ට් වෙන කාලයක් තියෙනවා. හැබැයි මේක T20s වලදී වෙනස්. මොකද පැය එකමාරක් එහෙම නැත්නම් පැය විනාඩි 40ක් 45ක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුළතදී පැය දෙකකටත් වැඩි අඩු කාලයක් ඇතුළතදී නිමාවටපත් වෙනවා. ඉතින් අර ප්ලේයර් කෙනෙකුට ඇවිල්ලා ඇඩ්ජස්ට් වෙන්න තියෙන කාලය බොහොම අඩුයි. ඒක නිසා තමයි මෙන්න මේ රෝල්ස් කියන එක කලින් අපි අඳුරගෙන ඒ රෝල්ස් වලට ප්ලේ කරන්න පුළුවන් ප්ලේයර්ස්ලා කවුද කියලා අපි අඳුරගෙන ඉන්න එක වැදගත් වෙන්නේ. ඉතින් ඕක තමයි මේ T20s වලට ඇයි අපි රෝල්ස් ගැන කතා කරන්න කියන එක මුලින්ම කතා කරලා ඉන්න හිතුනේ. රාහුල් අපි අර කලින් දෙකට යන්. ඒ කියන්නේ මේ රෝල් එකක් කියන එකක් කොහොමද අපි ස්ටෑන්ඩඩ් ලයින් අප් එකක් එක්ක වෙනස් වෙන්නේ. මෙන්න මේ වෙනස අපි පොඩ්ඩක් කතා කරලා මුලින්. මම හිතන්නේ ඒක වෙනස කියන්නේ දැන් බැටිං ලයින් අප් එකක් සිලෙක්ට් කරනකොට දැන් ගොඩක් මම හිතන්නේ ටීම්ස් එහෙම ඒක මෙයා ඕපනර්ස් දෙන කොහොමද ෆික්ස් නේ ඕපනර්ස් දෙන වෙනස් වෙන්නේ නැහැ. බට් ඊට පස්සේ ඉඳලා අර සිටුේෂන් එකට අනුව තමයි ගොඩක් වෙලාවට ප්ලේයර්ස්ලා එවන්නේ. එනවා දැන් මෙන්න මෙයා අනිවාර්යෙන් 3 එනවා මෙයා අනිවාර්යෙන් 4 එනවා කියලා අන්න එහෙම ෆික්ස්ඩ් බැටිං ලයින් අප් එකක් නැහැ. ඕක දැන් ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් ෆ්‍රැන්චයිස් ටූර්නමන්ට් වල ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් මම හිතන්නේ. හැබැයි මේ මම හිතන්නේ මේ අනිත් ටීම්ස් වල වුණත් මේ නැෂනල් ටීම්ස් වුණත් ඕක ෆලෝ කරනවා. විශේෂයෙන්ම දැන් ඉන්දියාවේ මට හොඳම එක්සැම්පල් එකක් ගන්න පුළුවන්. ඉන්දියා ටීම් එකේ දැන් රෙගියුලර් වෙන්න එකේ තමයි ශිවන් ඩූබේ අනිවාර්යෙන් ගහනවා. ශිවන් ඩූබේගේ රෝල් එක තියෙන්නේ ස්පින් වලට ගහන්න මිඩල් ඕවර්ස් වල. එයා ඒ වෙලාවේ තමයි එයා වෙවන්නේ. අන්න ඒ වගේ අර හැම ප්ලේයර්ටම දැන් සමහර ප්ලේයර්ස් එහෙම ෆික්ස් රෝල් එක ගන්න නැහැ. ඒගොල්ලෝ ටිනින් එක තුරුම් බැට් ගන්න පුළුවන්. සූර්යකුමාර යාදව වගේ අර එහෙම
ෆික්ස් රෝල් එකක් නෑ නේ ත්‍රෝම ඇග්‍රෙසිව් ගහන්න දින තිලක් වර්මත් පොඩ්ඩක් ඒ වගේ තමයි හැබැයි දැන් ගොඩක් ප්ලේයර්ස්ට තියෙනවා අර මෙයා තමයි අන්තිමට එන්න ඕන පේස් එකට ගහන්න මෙයා තමයි ස්පින් වලට ගහන්න හොඳ ඉක්වන්ටි කට් ටැග් ගියොත් මෙයා තමයි වන්න පුළුවන් අන්න එහෙම ෆික්ස් නේ මගන එහෙම අර ඒගොල්ලෝගේ ස්කිල්ස් වලට හරියන විදිහට තමයි වන්නේ ටීම් එක සිලෙක්ට් කරන්න ඒවා ගැන හිතලා ඔව් එතෙන්ද අර ස්කිල් එක සහ මේ රෝල් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන කතා කරොත් අර ස්පෙෂල් බ්‍රීඩ් එකේ ප්ලේයර්ස්ලා ඉන්නවා ඕනම තැනකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් තමාව ක්වික්ලි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒගොල්ලන්ට පේස් එකට හොඳට ප්ලේ කරන්න පුළුවන් ස්පින් එකට ප්ලේ කරන්න පුළුවන් ඩිෆෙන්සිව් යනවා නම් එහෙම පුළුවන් ඒ වගේ ස්පෙෂල් බ්‍රීඩ් එකේ ප්ලේයර්ස්ලා ඉන්නවා පන්දු යවන්නන් ගත්තත් එහෙමයි නමුත් අපිට හැම ප්ලේයර් කෙනෙක් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ අනිවාර්යෙන් අපි දන්නවා බහුතරයක් අතිශය බහුතරයක් ඉන්නේ ප්ලේයර්ස්ලා ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම්ම ගත්තත් ඒගොල්ලන්ගේ තියෙන මොකක් හරි ප්‍රොමිනන්ට් ස්කිල් එකක්. ඉතින් මෙන්න මේ රෝල් එකක් බේස් කරගෙන ප්ලේයර්ස්ලව ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජන ගන්නකින් අපි මේන්ලි බලන්නේ ඒගොල්ලන්ගේ අර තියෙන ප්‍රොමිනන්ට් ස්කිල් එක. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන විශේෂ දක්ෂතාව උපරිම වශයෙන් කොහොමද කණ්ඩායමේ ජයග්‍රහණයට එහෙම නැත්නම් මේ ඉනිමක් ගොඩනගා ගන්න යූස් කරගන්නේ. ඔන්න ඕක තමයි ඇත්තටම බේස් එක. ඉතින් එතෙන්දි ප්ලේයර්ගේ පැත්තෙන් වගකීමක් තියෙනවා තමන්ගේ මේන් ස්කිල් එක වැඩි දියුණු කරගන්න ගමන්ම තමන්ගෙන් කියන්නේ තමන්ගේ තව දියුණු වෙන්න ඕන පැති තමන් කල්පනා කරලා කෝචස් එක්කලත් එක්ක වැඩ කරලා ඉවරලා ඒවත් දියුණු කරගන්න. ඒතර පුළුවන් ඒගොල්ලන්ට අර අපි කතා කරපු අර ස්පෙෂල් බ්‍රීඩ් එකට මූව් වෙන්න ඒ කැටගරියකට යන්න පුළුවන්. නමුත් ඒ එච්චර කාලයක් අපිට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ එහෙම හම්බ වෙන්නේ නැහැනේ. ඒ තමන්ට ලැබෙන අවස්ථාවෙන් තමන් ප්‍රයෝජන ගන්න ඕනනේ. ඒක නිසා තමයි මෙන්න මේ වගේ රෝල්ස් වලට ප්ලේයර්ස් ලව අපි කැටගරයිස් කරලා එතකොට කණ්ඩායමටත් වාසියක් තියෙනවා ප්ලේයර්ටත් වාසියක් තියෙනවා. ඉතින් ඔන්න ඕක නිසා තමයි ගොඩක් මේ ප්ලේයර් මේ දැන් ඔය ඉන්දියාව වගේ රටවල් මම හිතන්නේ ඕස්ට්‍රේලියාව ඒ වගේ රටවල් මේ දැන් මේ රෝල්ස් කියන දේවල් කතා කරන්න T20 ක්‍රිකට් වල මේන්ලි යන්නේ. අපි මුලින් පටන් ගමු ඕපනර්ස්ලා. එතකොට දැන් ඕපනර්ස්ලා ගත්තොත් ඒගොල්ලන් අපි දැන් ගොඩක් වෙලාවට වෙන්නේ කණ්ඩායම් වල ඉන්නවා මෙන්න මේගොල්ලෝ තමයි ඕපනර්ස්ලා. රයිට් ඊට අමතරව රාහුල් ඕපනර්ස්ලාට මේ රෝල් එකත් එක්ක කොහොමද ඒ රෙස්පොන්සිබිලිටි එක කොහොමද වෙනස් වෙන්නේ? දැන් හැබැයි දැන් මෝ රීසන්ට් එන්න තියෙනවා හිතන්නේ ගොඩක් වෙලාවට අර මේ පව් මුලින් ඉඳන්ම හයියෙන් යන්න පුළුවන් කට්ටිය තමයි හොයන්නේ. හැබැයි තාමත් අර ඉන්නවා මේ අර දිග ඉනින්ග්ස් පැට් කරන්න බලන් ඉන්න ඕපනර්ස්ලාත් තාම ඉන්නවා මම හිතන්නේ සවුත් එක ගත්තොත් ෆ්‍රැන්චයිස් එකකට ගත්තොත් රයන් ඩිකල්ටන් මම හිතන්නේ වර්ල්ඩ් කප් ස්කොඩ් එකේ ක්ලින්ටන් ටිකක් ගහයි බට් රයන් ඩිකල්ටන් පොඩ්ඩක් ලොං ඉනින්ග්ස් පැට් කරන්න බලන එක්කෙනෙක්. තව ක්ලින්ටන් ටිකක් උනත් ඒවක් ගන්න බලන් ඔය ඉන්දියාව ගත්තොත් නම් අභිෂේක් ශර්මා එයා නම් දිගටම ගහන්න තමයි බලන්නේ. එහෙම අර කොන්සොලිඩේෂන් එකක් කියලා නෑ බට් සැම්සන් සමහරවිට බැලුවොත් එයා පොඩ්ඩක් කොන්සොලිඩේට් කරලා පස්සේ ගහනවා පස්සේ තමයි ගහන්න ගන්නෙ. ගොඩක් කරන්න දෙන්නේ සැම්සන් තමයි ඕපන් කරන්නේ World Cup එකේ ශුබ්මන් ගිලුත් නැති එකේ. ශුබ්මන් ගිල් ගත්තත් එයාත් අර ලොං ඉනින්ග්ස් බැට් ගන්න බලන කෙනෙක් බට් ඒ අප්‍රෝච් එක පොඩ්ඩක් මම හිතන්නේ දැන් ඉන්දියාව අවුට්ඩේටඩ් කියලා බලන හින්දා තමයි එයා නැතුව World Cup එකට යන්නේ. අපි දැන් ලංකාව ගත්තොත් ලංකාවට අපිට එහෙම සිලෙක්ට් කරන්න පුළුවන් කට්ටිය අඩුයි. මේ පැතුම් නිසංක මට පොඩ ඉන්ට්‍රස්ටිං එක පැතුම් නිසංක ලංකාවේ කට්ටිය බලන්නේ මෝ ලොං ඉනින්ග්ස් ගහන්න ඕන එක්කෙනෙක් කියලා. ඔය ලංකාවේ ටීම් එකවලුත් ප්‍රොබබ්ලි එයා ලොං ඉනින්ග්ස් ගහන්න ඕන එක්කෙනෙක් තමයි. හැබැයි එයාගේ අර ලොකුම ස්ට්‍රෙන්ත් එක මට පෙන්නලා තියෙන අන්තිමට එක පවර් ප්ලේ එකේ මාර් ස්ටාර්ට් එක කරන් දෙනවා විශේෂයෙන් පේස් එකට ගේම්ස්. කොහොමද දැන් එයාව ෆ්‍රැන්චයිස් ටීම් එකත් එයා යූස් කර ගොඩක් වෙලාට ඒ රෝල් එකේ. පවර් ප්ලේ ඉවරලත් එයා දිගටම ගහනවා බට් එතකොට අර කොන්සොලිඩේට් කරලා බලලා ගහනව නෙවෙයි නිකටම අර ඒ ටෙම්පෝ එකෙන්ම නිකටම ගහගෙන යන්න බලනවා. ඒ කියන්නේ අර අභිෂේක් පැතුම්ට ඒ හැකියාව තියෙනවා කියලා පෙන්නලා දෙනවා. අපි කලින් කිව්වා වගේ එයාව අප්ග්‍රේඩ් කරගන්නවා. එයාට ඒ තියෙන ස්ට්‍රයික් රේට් එක මේන්ටේන් කරගෙන දිගටම ප්ලේ කරන්න පුළුවන් කියන තැනට යනවා. හැබැයි අර ස්පෙෂල් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල නම් ආපු වෙලාවෙ ඉඳන් බෝල්ට හයියෙන් ගහලා ඉවරලා රන් රේට් එකේ ටෝන් එක සෙට් කරලා දෙන්න. ලංකාවේ ටීම් එක පැත්තෙන් ගත්තොත් පොඩ්ඩක් විකට් එකක් පොඩ්ඩක් තියාගෙන මිඩල් ඕවර්ස් වල පොඩ්ඩක් කොන්සොලිඩේට් කරන්න අන්න ඒ විදිහට එයාගේ රෝල් එක වෙනස් වෙනවා ටීම් එකේ බැලන්ස් එකත් එක්ක සරලවම. ඔව් ටීම් එකේ බැලන්ස් එක සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. ඔය දැන් කමිල් මිෂාර ගත්තත් දැන් කමිල් ඒක නිසා තමයි දැන් කමිල් මිෂාරත් ඕපන් කරවන්න එක හේතුවක් මොකද දැන් කුසල් වෙන්ඩිස් අද දෙයක් පොඩ්ඩක් අර ස්ලෝ ස්ටාර්ට් එකෙන් දැන් ඕවර් 4ක් බෝල 5ක් 6ක් නැත්නම් බෝල 10ක් විතර කොට අවස්ථ තමයි පටන් ගන්න. හැබැයි දැන් කමිල් මිෂාර අපි දැකලා තියෙනවාට ඉන්ටෙන්ට් එක දෙනවා අපු වෙලාව ඉඳලා ගන්න එක හැමදෙස්සම වැඩ කරන්නේ නැහැ. වැඩ සමහරලාට වැඩ කරනවා සමහරලාට වැඩ කරන්නේ නැහැ. බට් ඉන්ටෙන්ට් එක තියෙනවා. මම දැන් ඒක අර පැතුම්ට පොඩ්ඩක් මේබී අර ලොං ඉනින්ග්ස් එකක් ගස්සවන්න ඕන හින්දා එච්චරම රිස්ක් ගන්න නැතුව කමිල් මිෂාර අනිත් පැත්තට රිස්ක් ගන්න හින්දාත් දන්නේ අපි එහෙම අර ඕපනින් පාර්ට්නර්ෂිප් එකට යන්නේ. බට් පැතුම්ටත් ටීම් එක බැලන්ස් එකක් එක්ක සරලවම. ඔව් ටීම් එක බැලන්ස් එක සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. ඔය දැන් කමිල් මිෂාර අපි දැකලා තියෙනවා ටීම් එකේ ඉන්ටෙන්ට් එක තියෙනවා. මම දැන් කුසල් වෙන්ඩිස්
ඒකත් පොඩ්ඩක් පැතුම කොට වේස් කරනවා ගෙනන්න බලමු පැතුමගේ ලොකුම ස්ට්‍රෙන්ත් එක දෙන පවර් ප්ලේ එක මාරක් මනින් ගහනවා විශේෂයෙන් දැන් අන්තිම අවුරුදු දෙකේ පවර් ප්ලේ එකේ මාර හොඳ ස්ට්‍රයික් රේට් එකක් තියෙනවා යාට පැතුමට එහමන අපි සමර හිතන්න පුදන් පැටුම් ඒවගේ රෝල්ක ප්ලේ කරන් දෙලා කුසල් මෙන්ඩිස් වගේ කෙනෙක් අපි ඕපන්නාවන එයාට අර මිඩ්ලෝවස් වෙනකම් කොන්සයිඩේට් කරන රෝල් එක වගේ දෙන්නත් තිබුණා. නමුත් අපේ දැන් තියෙන කම්බිනේෂන් එකත් එක්ක පැටුම්ට සිද්ධ වෙලා තියෙනවා මිඩ්ලෝවස් වෙනකම් තමන්ගේ විකට් එක තියාගැනීමේ රෙස්පොන්සිබිලිටි එක. අනිත් පැත්තෙන් කමිල් මිෂාර වගේ කෙනෙක් අර මෝ ඇග්‍රෙසිව් රෝල් එක ආපු වෙලාවෙන් දැන් අර හයියෙන් ගහන්න බලන රෝල් එක ප්ලේ කරනවා. මම හිතන්නේ දැන් විෂන් නැනබගේ වගේ කෙනෙක් අපේ අනාගතයේදී ඔතෙන්ට ආදේශ වුණත් ඕක තමයි වෙන්නේ. ගොඩක් අර එයාගේ තියෙන ඇට්‍රිබියුට් එකත් එක්ක විෂන් හැලබගේ කියලා කියන්නේ තර ගොඩක් වෙලාට ආපු වෙලාවෙ ඉඳන් හයියෙන් ගහන්න බලන ප්ලේයර් කෙනෙක්. ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලා ඉන්නේ කොහොඳයි. ඒතකොට ඒ වගේ දේවල් අපිට අර ඔප්ෂන්ස් වැඩි කතා කරලා බලන්න. මම හිතනවා දැන් ඕපනර්ස්ලාගේ රෝල් එක පොඩ්ඩක් පැහැදිලි. ඔකටම මම තව ක්ලාසික් එක්සැම්පල් එකක් අරන් එන්නම්. ඉන්දියාවේ සූර්යවංශී වෛභව සූර්යවංශී දැකලා ඇති. එයා ආපු වෙලාවෙ ඉඳන් එයා try කරන්නේ one day ද T20 ද කියන එක පැත්තකින් තියලා එයා try කරන්නේ එයාගේ ස්ට්‍රයික් රේට් එක උපරිම විදිහට තියාගෙන ප්ලේ කරන්න. ඒක තමයි යන්නේ. ඉතින් ගොඩක් අවස්ථාවල ඒක තමයි ට්‍රෙන්ඩ් එක. රීඩ් එක ඉතින් ඔව් ඒක තමයි අලුතෙන් එන ට්‍රෙන්ඩ් එක. ඉතින් නිකමර හිතලා බලන්න අභිෂේක් ශර්මා සහ සූර්යවංශී වගේ දෙන්නෙක් ඉන්දියාව ඕපන් කරන්න ගත්තොත් මොන වගේ කෙනෙක්ට මේකේ අයිති කියලා. ඒක තමයි අපි කියන්නේ මොඩර්න් T20 ක්‍රිකට් යන රටාව අපි අඳුර ගන්න ඕන කියලා. හරි. ඒ කතාව එතනින් තියලා අපි දැන් එමු මිඩල් ඕඩර් එකට. ඒ කියන්නේ අපි ගත්තොත් අපි හරි ඕපනර්ස්ලා ගැන අපි කතා කරා. මිඩල් ඕවර් අපි ටොප් එක ගමු. 3 4 5 වගේ රෝල් අපි ඒ තියෙන අපි ලයින් අප් එකේ පොසිෂන්ස් ටික ගමුකෝ. මෙන්න මේ තියෙන ලයින් අප් එකේ පොසිෂන්ස් වලට රෝල් එක කොහොමද ආදේශ වෙන්නේ? ඒ කියන්නේ ඒක මම හිතන්නේ ඩිපෙන්ඩ් වෙනවා ඕපනර්ස්ලා කොහොමද සිටුේෂන් එක යනවා. එකත් එක්ක. ඒක කොහොමද රාහුල් අපි ඩිෆයින් කරගන්නේ? ළඟදී ට්‍රෙන්ඩ් එක කොහොමද තියෙන්නේ පවර් ප්ලේ එක පුළුවන් තරම් මැක්සිමයිස් කරන්න තමයි ටීම්ස් බලන්නේ විකට් කීයක් ගත්තාද. සමහරවිට අපි දකිනවා ටීම්ස් එක ලකුණු 70ක් ගන්න එක තුනකුත් ගිහිල්ලා මේ ලකුණු 70 60 70ක් ගහනවා පවර් ප්ලේ එකේ. දැන් අපිට ඒ වගේ අර දිගට එහෙම කන්ටිනියු කරන්න ඕන නම් ගොඩක් වෙලාවට අපිට early cut එකක් ගියොත් සමහරවිට කුසල් මෙන්ඩිස් වෙන එක හරිය නැති වෙන්න පුළුවන්. ඒතර ඒ ටෙම්පෝ එකම තියාගෙන ඉන්න පුළුවන්. දැන් මම හිතන්නේ දැනට අපි ධනංජය ඩිසිල්ලාට පොඩ්ඩක් ඒක හරිය තමයි පොඩ්ඩක් එයාත් පෙන්නලා තියෙනට කරන්න පුළුවන් කියලා මම හිතන්නේ ආ වන් ඩවුන් ආවිල්ලා එහෙම පොඩ්ඩක් perform කරලා තියෙනවා. මම හිතන්නේ එයාට කොහොම මිඩල් ඕවර්ස් වල එහෙම ලොකුවට perform කරන්න පුළුවන් කියලා පිට පෙන්නලා නැහැ එයා ඉස්සරහ. ඒක නිසා අපි මටත් කලින්වත් කියවදන්නේ early cut එකක් ගියොත් ධනංජය ඩිසිල්ලා වන් ඩවුන් වෙන එක තමයි හරියන්නේ. නැත්නම් අද ඔප්ෂන් එක මම කැමති චරිත් අසලංක වෙනවා නම්. මොකද චරිත් අසලංකගේ මේ අර අපි දැකලා තියෙන ඉක්න සමය ස්පින් එක හිර වෙනවා මුල් ටිකේ. ඒක දැන් හැමෝම මතනේ අනිත් ටීම්ස් උත් දන්නවා ලංකාවේ ටීම් එකත් නොදැන ඉන්න විදිහක් නැහැ. ඒක අපි දැන් විතරම දකින්න ට්‍රෙන්ඩ් එකක්. චරිත අසලංකාව බෝල 10ක්වත් යනවා යට ස්පින් එකට හුරු වෙනවා වගේ. මේ අතනේ පේස් එකට රෙකෝඩ් එක හොඳයි. එතන සමහරවිට යාව පොඩි බාධා කිරීමක් රාහුල් ඔතන පොඩි මේ පොඩ්ඩක් මේ විස්තර කරන්න ඕන කියලා මට හිතුණා. ඒ කියන්නේ දැන් T20 එක පවර් ප්ලේ එක ඇතුලේ පළවෙනි ඕවරේ හරි ඒ වගේ ඉක්මනින් විකට් එකක් ගියොත් අපිට අපි අර අපි හිතමු අර වන් ඩේ ක්‍රිකට් වලින් එන ආభాෂයත් එක්ක අපි හිතුවොත් උතන අපි හිතන්නේ පළවෙනියට විකට් එක ගියපු එකේ ඩැමේජ් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා පොඩ්ඩක් ඉනිම පිටිපස්සට අදින්න පුළුවන් බැට්ස්මන් කෙනෙක්. එහෙම නැත්නම් කොන්සොලිඩේට් කරන්න පුළුවන් බැට්ස්මන් කෙනෙක් නම්බර් 3 වගේ. ඒකයි අර නම්බර් 3 බෙස්ට් බැට්ස්මන් වෙනවා කියලා අර කන්සෙප්ට් එක හැදුනේ. කොහොම තමයි තිබුණේ. හැබැයි දැන් මොඩර්න් ක්‍රිකට් එක යන විදිහත් එක්ක පවර් ප්ලේ එක ඇතුලේදී අර එන ටෙම්පෝ එකම ඕවර් 6 ඉවර වෙනකන් අරන් යන්න පුළුවන් කෙනෙක් තමයි බලන්නේ. මොකද එතනින් එතකොට ක්‍රිකට් එකක් වැටුණා කියලා ඉවර වෙලා පවර් ප්ලේ එක මැක්සිමයිස් කරගන්න එක නවත්තන්නේ නැහැ. අන්න ඒක නිසා පවර් ප්ලේ එකේදී ඉක්මනින් විකට් එකක් වැටුණොත් අර ඕපනර්ස්ලා ආපු ජොබ් එකම කරන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ ඉක්මනට බෝල්ට හයියෙන් ගහලා එහෙම නැත්නම් ඒ බෝලේ ෂයින් එක පොඩ්ඩක් ඒ කියන්නේ ස්විං එක නැති කරන්න මේ බලලා පවර් ප්ලේ එකට ඉන්ෆීල්ඩ් එකට උඩින් ප්ලේ කරලා 6ක් 4ක් ගහන්න පුළුවන් කෙනෙක් තමයි නම්බර් 3 වලට ගොඩාක් වෙලාවට බලන්නේ. ඉතින් ඒක නිසා තමයි අර වෙලාවක් අරගෙන සෙටල් වෙන කෙනෙක්ව ඒ තියෙන අප්‍රෝච් එක දැන් ටිකක් අවුට්ඩේට් වෙගෙන යන්නේ. ඉතින් ඒකත් එක තමයි අපි කියන්නේ කුසල් මෙන්ඩිස් ලංකාවේ ගන්න ගත්තොත් කුසල් මෙන්ඩිස් වගේ يعني එයා සාපේක්ෂව එයා ස්ලෝ ස්ටාර්ට් කෙනෙක්. ඊට වැඩිය ධනංජය ඩිසිල්ලට පුළුවන් නම් පේස් එක ඇටැක් කරලා ඉවර වෙලා 4 2 3ක් ගහලා ඉවරලා ටෙම්ප් එක තියාගන්න. එහෙම නැත්නම් චරිත් අසලංක මේ රෝල් එක කරලා තියෙනවා. එයාටත් පුළුවන් පේස් එකට එයාගේ ඒ ස්කිල් එක තියෙන්නේ ස්පින් එකට ප්ලේ කරන රෙඩි පේස් එකට. ඒතර පේස් එක තමයි ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙන්නේ පවර් ප්ලේ එක ඇතුළතදී පේසර්ස් තමයි ගොඩාක් වෙලාවට දාන්නේ. ඉතින් අර ඒ හැකියාව තියෙනවා ඒ ටෙම්ප් එක හදලා දෙන්න. ඔන්නෝක තමයි සරලවම නම්බර් 3
පොසිෂන් එකේ ලංකාව පැත්තෙන් කතා කරන්න අපි ගොඩක් ඒ පැත්තෙන් කතා කරමු අපිට වැඩිපුර අදාළ වෙන්නේ ඔක තමයි රෝල් එක හරි ඊළඟට අපි යමු මිඩල් ඕවර් කුසල් මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් කොහොමද හිටගෙන ගියද ප්‍රශ්නේ දැන් කුසල් මෙන්ඩිස්ගේ දැකලා තියෙන කුසල් මෙන්ඩිස් එක දෙයක් ඕපනින් එකෙන් එළියේ perform කරලා නැහැ එතන ප්‍රශ්නයක් තියෙනවා අපි ආව ඕපනින් ඉම ගස්සන්න ඕනේද කමිල් මිෂාරා මේබි පල්ලෙහාට shift කරලා but දැන් කුසල් ස්ටැට්ස් බැලුවොත් යා ස්පේස් එකට සාමාන්‍ය හොඳයි but ලංකාවේ අනිත් බැටර්ස්ලා ගොඩකට වඩා ස්පින් එකට හොඳ රෙකෝඩ් එකක් තියෙනවා එතකොට යාවර මිඩල් ඕවර්ස් වල ස්පින් එක කොහොමද වෙනද අපේ ගහන තින්දාවේ ශ්‍රී ලංකාවේ මිඩල් ඕවර්ස් වල ස්පින් ගොඩක් දැන් ඕ ස්පින් ග්ලෝස් ඕවර් 10ක් කියලා ගත්තොත් ඕවර් 9ක් 10ක් ගත්තොත් ඕවර් 6-7ක් පදාන ස්පින් එක. ඒක කැපිටලයිස් කරන්න ඕන වෙනව අනිවාර්යෙන්ම අපිට ඒක විතරක් අර ඇකියුමුලේට් කර කර සිංගල්ස් දා ඉඳලා ඉස්සරහට යන්න අමාරුයි. ඒකට සමහරට කුසල් මෙන්ඩිස්ට ඒ රෝල් එක ගහන්න යට ට්‍රැක් රෙකෝඩ් එක නැහැ. මොකද 3 number 3 number 4 ගහලා ෆේල් වෙලා තමයි තියෙන්නේ. බට් ඒකට අන්ඩර්ලයින් ඩේටා එක ප්ලේ කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒකත් දන්නේ අපි දැන් මෙයාව වන් ඩවුන් වුණත් අපි try කරලා බලන්න හේතුව එයා මේ ස්පිනර්ස්ලට වැඩිපුර ෆේස් කරන්න හම්බෙයි කියලා හිතලත් දන්නේ නැහැ. බට් වන් ඩවුන් ටූ ඩවුන් ගහන එක ප්‍රශ්නේ තියෙන. ඒතර අර ඒ සිටුේෂන් අනුව ගහන්නත් වෙනවනේ. අර ඕපනින් આવොත් පොඩ්ඩක් ෆ්‍රී මයින්ඩ් සෙට් එකක් තියෙනවා. ඔව් වන් ඩවුන් આવොත් අර කලින් වුණත් වෙලා නැහැ. විකට් එක ගියපු ප්‍රෙෂර් එකත් එක්ක ඇඩිෂනල් ප්‍රෙෂර් එකක් එනවා කුසල් මෙන්ඩිස් වගේ කැරක්ටර් එකකට එයාගේ තියෙන මේ අපි දැකලා තියෙන නේචර් එකත් එක්ක. ඔව් අන්න ඒක නිසා මට තාම අර ප්‍රශ්නයක් තියෙනවා යාව චටින් එවන එක හරිද නැද්ද කියලා. මොකෝ එයාට පොඩ්ඩක් අර ෆ්‍රී ගහන්න දෙන එකද හොඳ කියලා හිතෙනවා. බට් දැන් තියෙන දේත් එක්ක මෙහෙම try කරලා බලනවා. උයි අනිත් මිඩල් ඔප්ෂන්ස් ඉතින් අවන්තිකරම කියන එක තමයි අපි දැන් අපි මේ කලින් මැච් එක දැක්කා. වනිදු අපි එව්වා 5 down සානකටත් කලින් එව්වා. මම දැන් ස්පිනර්ස්ලා ටාගට් කරන වනිදු ගොඩක් හොඳ ඔප්ෂන් නෑ. අපි කලින් මැච් එකෙන් දැක්කා වනිදු මේ හොඳ ස්ට්‍රයික් රේට් එකක් තියාගෙන කන්ටිනියු කරා මිඩල් ඕවර්ස් වල. අර අන්තිමට ගොඩාක් 17 වෙනි 18 වෙනි ඕවරේ අවුට් වෙනවා 16 වෙනි හරි 17 වෙනි ඕවර හරි. බට් ඒ වෙද්දිත් යාර මේ විකට් ටිකක් ගියාට අර පොඩ්ඩක් මේ දැන් නවාස් ඕවර් එකට 10 රඩා ගහුවට පස්සේ අබ්‍රාටත් ගහුවද කොහෙද අර යාර ටෙම්පෝ එක තියාගෙන ඒක ගොඩක් අර පල්ලෙහාට එන්න දුන්නේ නැහැ. මොකෝ අර අපිට ඇත්තටම අපි කැලින් මැච් එක 3-4ක් ගියාම අපි ලකුණු 120ට කොහොමද ඔල් අවුට් වෙන්න තිබ්බා. හැබැයි අර දනිත් කියන එකේ වනින්දුයි ඒගොල්ලෝ පොඩ්ඩක් කර ඇටැක් කර හින්දා 150 160 වුණත් ටාගට් කරන ගානට ආවා. ඊට පස්සේ ආයි ඔක්කොම ටික කෙලවෙලාම ගියා. හැබැයි අර ඒ ටෙම්පෝ එක අපි තියාගත්ත මිඩල් ඕවර්ස් වල ඇටැක් කළා. දිගටම අර එහෙම සිංගල් දා හිටියේ නැහැ. සර් එහෙම ඔප්ෂන් එකකට වනින්දුව කොහොමවත් හොඳයි. උයි දැන් මේ ටීම් එකේ නැති වුණත් තන කුසල් පෙරේරාට එහෙමයක් ගහන්න බැරි නැහැ. කුසල් පෙරේරා ගොඩක් ස්පින් වල රෙකෝඩ් එක හොඳයි. බට් එයා කම්ප්ලීට්ලි අවුට් ඔෆ් රිද්ම් නම් එහෙම ඉතින් තේරෙමුකුත් නැහැ ගහලා. බට් අර එයා අන්ඩර්ලයින් ස්ටැට්ස් වලින් ගොඩක් වෙලාට ස්පින් එක හොඳයි. හරි. දැන් අපි ඔය කිව්ව කතන්දරෙත් එක්ක අපි හැඩ ගහන්න ඕන මේ විදිහට මැච් එකේ. අපි හිතමු දැන් අපි ඔක අනිවාර්යෙන් බලන්න ඕන පිච් එකේ කන්ඩිෂන් එක. ඒ කියන්නේ අපි දැන් ඕපනර්ස් ලගින් අනිවාර්යෙන් කියන්නේ ප්ලේ කරන විදිහෙන් අපිට තේරෙනවා මේ පිච් එක ගොඩක් වෙලාට ස්පින් ෆ්‍රෙන්ඩ්ලි පිච් එකක්ද එහෙම නැත්නම් පේසර්ස්ලට කොහොමද තියෙන්නේ. ඒ ටික දැනගන්න පුළුවන් නේ කණ්ඩායමකට. සහ ඔපොසිෂන් එකේ ඉන්න බෝලිං ඔප්ෂන්ස් මොනවද? ඒකලා නම් කරාට පස්සේ අනිවාර්යෙන්ම ප්‍රී ඇනලිසිස් වලින් අපි දන්නවා කණ්ඩායම අනිවාර්යෙන් දන්නවා මේගොල්ලන්ට තියෙන බෝලිං ඔප්ෂන්ස් මොනවද, මේගොල්ලන්ගේ පේස් හෙවිද ස්පින් හෙවිද ඕල් රවුන්ඩර්ස්ලා කොහොමද කියලා. එතකොට ඕක එලින් අපිටත් කියන්න පුළුවන් සහ අනිවාර්යෙන්ම ඕක මේ කණ්ඩායමක් ගත්තොත් අන්තර්ජාතික කණ්ඩායමක් ගත්තොත් ඇනලිස්ට් අනිවාර්යෙන් දන්නවා මේගොල්ලන්ගේ තියෙන ඔප්ෂන්ස් එන්න පුළුවන් පොසිබල් තැන්. ඒගොල්ලෝ පේස් එක හෙවි කරනවා නම් ගොඩක් වෙලාවට පවර් ප්ලේ එකේ ඒ කියන්නේ ස්පින් ඔප්ෂන්ස් අවైలබල් නම් අන්න මිඩල් ඕවර්ස් වල සමහර වෙලාවට ඩෙත් එකේ ස්පින් බෝලිං ඒගොල්ලෝ try out කරන්න පුළුවන්. එතකොට ඒ ස්පින් බෝලින් එක දායි කියලා හිතන තැනට අපි තියාගන්න ඕන අපේ ස්පින් බෝලින් එකට හොඳට ගහන්න පුළුවන් බැටර්ස්ලා. ඒක තමයි අපේ තියෙන අපි මැච් කරගන්න ඕන. දැන් විකට් එක පාට වැටෙන්න ගියොත් ඒක කරන්න දෙයක් නෑ අපිට එවන්න වෙනවා. හැබැයි ඕක තමයි අර අපේ කියන්නේ ප්ලෑන් A එක වෙන්න ඕන. ඒගොල්ලෝ ස්පින් බෝලර්ස්ලාව අරන් එයි කියන අවස්ථාවේදී තියාගන්න අපේ ස්පින් එක හොඳටම ප්ලේ කරන්න පුළුවන් බැටර්ස්ලාව තියාගන්න ඕන. ඒක නිසා තමයි අපි දැන් මේ කුසල් මෙන්ඩිස් සහ මේ චරිත් අසලංක කියන උදාහරණ දෙක ගත්තේ. ඒගොල්ලෝ අපි හිතමු ඔපොසිෂන් එක ඉක්මනට ස්පින් එක පවර් ප්ලේ එක ඇතුළේදීම අරන් ආවනම් එතන ඒකෙන් අපිට ඕපනර් කෙනෙක්ගේ
ඕපනස් ලගේ හින්නට විකට්ටයක් වැටුන නම් ඒගොල්ලෝ දිගටම ස්පින් එක කන්ටිනියු කරයි කියලා හිතලා අපිට අරන් එන්න පුළුවන් ඔය දෙන්නගේ කෙනෙක්ව. ඒතකොට ඒගොල්ලන්ගේ වගකීම තියෙන්නේ ස්පින් එක ටැකල් කරන්න. මොකද අපි ක්ලාසික් ලංකාවේ ගත්තොත් එහෙම මේ අපි කුසල් මෙන්ඩිස් ගැන අපි ස්පෙෂලි කතා කරන්නේ. එයාට ස්පින් එක එයාට හැන්ඩල් කරන්න පුළුවන් වුණාට සමහර වෙලාවට අපේ ඉන්න අනිත් බැටිං ඔප්ෂන්ස් වලට ස්පින් එක හැන්ඩල් කරන්න හරි අමාරුයි. ඒක අපි පේන්න තියෙන දෙයක්. එහෙම ගත්තොත් ලංකාවේ ටීම් එකේ සාපේක්ෂව ස්පින් එක හොඳ හැන්ඩල් කරන ප්ලේයර්ස් වලින් එක් තමයි කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්. ඉතින් අර ඒ ඔන්න ඔය ඕක තමයි ඒ දෙන්නට පැවරෙන වගකීම. මම කියන්නේ ඒ දෙන්න ටීම් එකේ ඉන්නවා නම් හරි ඒ ටීම් එකත් එක්ක. නමුත් ඒ දෙන්නට වගකීම පැවරෙනවා ස්පින් එක හැන්ඩල් කරන්න. ඒතර ඒක අනුව ඒ කුසල් මෙන්ඩිස් එන්නේ 3 ඩවුන්ද 4 ඩවුන්ද එහෙම නැත්නම් මිඩල් ඕවර් එක වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. ඒක කොහොමද කියන එක දන්නේ නැහැ. හැබැයි රෝල් එක වෙන්න ඕන ඒක. ඒක තමයි ඔය අපි කිව්ව කතන්දරේ. ඒතර ඒක නම්බර් 3ද 4ද කියන ඔය ඒ සෙට් වෙන ප්ලේයර්ස් ලගේ වගකීම තියෙන්නේ. ඒ රෝල් එක සෙට් වෙන්නේ ඒ වෙලාවට ඔපොසිෂන් එක කොහොමද ඒගොල්ලන්ගේ බෝලිං ස්ට්‍රැටජි එක වෙනස් වෙන්නේ ඒ අනුව. පේස් එක නම් යන්නේ පේස් එකට ගහන්න පුළුවන් චරිත අසලංක දසුන් ශානක වගේ කෙනෙක් වුණත් කමක් නැහැ. ඒ නම්බර් එක බලන්න නැතුව කමක් නැහැ. හැබැයි ස්පින් එක ඒගොල්ලෝ හෙවි කරනවා නම් ස්පින් එකට ගහන්න පුළුවන් කෙනෙක් තියාගන්න එක වටිනවා. ඔන්න ඔක තමයි ඕකට අර ඕකත් එක තව කතා කරන මැච් අප්ස් කතාව. කතා රෝල්ස් සම්බන්ධයි. කියන්නේ මේ බෝලට මෙයා හොඳට ගහනවා මේ බෝලට මෙයා හොඳට ගහනවා කියලා කොට හොඳ උදාහරණයක් ඔය ඉස්සරහට වෙන්න පුළුවන් ට්‍රෙන්ඩ් එකක් වෙන්න පුළුවන්. දැන් මම දෙතුන් පාරක් දැක්කා ඔක ෆ්‍රැන්චයිස් එකට තම ඉන්ටර්නැෂනල් ලොකුවට දැක්කේ නැහැ නේ. ගිය අවුරුද්ද IPL එකේ මැච් එකක් තිබ්බා ගුජරාට් ටයිටන්ස් උයි ලක්නෝ සුපර් ජයන්ට්ස් වල. ලක්නෝ සුපර් ජයන්ට්ස් වල බැට් කර හිටියේ මිචෙල් මාර්ෂ් උයි නිකොලස් පූරන් උයි. බෝල් කර හිටියේ මේ සයි කිෂෝ. එනේ ලෙෆ්ට් ආර්ම් ස්පිනර් නිකොලස් පූරන් තමයි ඔන් ස්ට්‍රයික් හිටියේ. දැන් මිචෙල් මාර්ෂ් මේදී ලකුණු 90 ගණනක් ගහලා තමයි තින්නේ. මට විදිහට 100ට ළඟයි. මේ මැච් එකේ 100කුත් ගහනවා. හැබැයි ඒ වෙලාවේ දැන් මේ නිකොලස් පූරන් සිංගල් එකක් ගහනවා ඩීප් එකට. වෙයි බෝලේ ගහනවා ඩීප් එකට සිංගල් එක ගන්න බෑ කියනවා. ඒ මොකයා දන්නවා මට තමයි ලෙෆ්ට් ආර්ම් ස්පින් හොඳට ගහන්න පුළුවන්. මම ස්ට්‍රයික් එක තියා ගන්නවා. අර එහා පැත්තේ හිටියේ එහා පැත්ත 90 ගණනක් ගහලා මේ කොච්චර හොඳ රිද්මකට උනත් කමන්නේ. බෙටර් මැච් අප් එක මේබි මම ඉන්න එක තමයි කියලා. ඒ කියන්නේ ලකුණු දෙකක් නැත්තම් සිංගල් එක ගන්න නෑ සරලව. ඔව්. ඒ එක බෝල දිගටම try කරන්නේ නැහැ. එක බෝලයක් එක try කරා. ඔය මම දන්නේ ළඟදී මේ බිග් බෑෂ් එකත් මම දැක්කම ටිම් ඩේවිඩ් මට තමයි හරියටම කොහොමද කියලා මේ බ්ලැක් බෑෂ් එකේ කවුරු හරි යොක් කරා ළඟදී. ස්ට්‍රයික් එක තියාගත්තා. ඒ කියන්නේ සිංගල් එක ගන්නවා. එයාගේ රෝල් එක මොකක්ද එතන ප්ලේ කරන්න ඕන. මේ බෝල්ට ඇටැක් කරන්න මම කියන රෙස්පොන්සිබිලිටි එක අරගෙන ෂොට් එක සමහරට වැරදෙන්න පුළුවන් එයාට සිංගල් එකක් කර ගියේ. නමුත් සිංගල් එක ගන්න නැතුව එයා chance එක තියා ගන්නවා. ඒකෙන් ඒක බෝලේ ඩොට් බෝල් එකක් වුණත් එයා දන්නවා ඊළඟ ටිකේදී එයාට ඒක කැච් අප් කරගන්න පුළුවන් කියලා. මොක තමයි සරලම කතන්දරේ. රයිට්. ඒතකොට කලින් අපි අනිත් පැත්තට වැළුත් අපි හොරේදී කරපු පෙරදරක් තිබ්බා. අපි අර ඉන්දියාත් එක්ක ටයි වුණ මැච් එකේ ඔමත් ඔක දැන් එක්කන පෝස්ට් ටිකුත් ලිව්වද කොහෙද මේ දැන් අපි අන්තිමට ජනිත් ලියන ගේට ස්ට්‍රයික් එක දෙන්නද ශානක දෙන ස්ට්‍රයික් එක තියා ගන්න ඕනේ. ඔව් අපි කතා කරා. ඒක ටැක්ටිකලි ස්මාර්ට් වෙන්න ඕනේ ඒක තමයි. ඔව්. මේක අපි කතා කරා ඒක මේ තරණ එපිසෝඩ් බලන්න පුළුවන්. රයිට් හරි. ඔක තමයි ඒතර මිඩල් ඕවර්ස් වල කතන්දරේ. මිඩල් ඕවර්ස් වල කොහොමද ඔක වෙන්නේ? ඒතර අපි යමු ඩෙත් ඕවර් එක පැත්තට. ඒතර ඩෙත් ඕවර් එකේදී අර ප්‍රවේශයෙන් අපිට එන්න පුළුවන්. ඒ කියන්නේ මිඩල් ඕවර්ස් යන විදියට අපි දන්නවා ඩෙත් ඕවර්ස් කවුද ඉතුරු කරන් ඉන්නේ. ඔපොසිෂන් එක ගත්තොත් එහෙම කවුද ඉතුරු කරන්නේ? පාකිස්තාන වගේ ටීම් එකක් ගත්තොත් අපි දැක්කා දැන් ලංකාවත් එක්ක ඒගොල්ලෝ ශ්‍රී ලංකාව කරද්දී ස්පිනර්ස්ලා ප්ලේ කරා ඩෙත් ඕවර්ස්. ඒ කියන්නේ මොකෝ ශානක අන්තිරණ කියලා දන්නේ නේද බෝලර්ස්. ඔව් දැන් ඔය ට්‍රයි සීරීස් එකේ ෆයිනල් එකේදී මතක ඇති අපිට කිසි කියන්නේ කර කියා ගන්න දෙයක් නැති වුණා. ඒ පිච් එකේ තිබිච්ච බිහේවියර් එකත් එක්ක ඒගොල්ලෝ ගොඩාක් ස්පින් හෙවි ඒගොල්ලන්ගේ ඕල් රවුන්ඩර්ස් සෑහෙන ඉන්නවා. ස්පින් බෝලිං ඕල් රවුන්ඩර්ස්ලා ඒගොල්ලන්ව යූස් කරගත්තා. කියන්නේ සයිම් අයූබ් මොහමඩ් නවාස් ඒ වගේ ඒගොල්ලන්වත් යූස් කරගත්තා ඩෙත් එකේ බෝල් කරගන්න. මොකද ඒගොල්ලෝ දන්නවා ලංකාවේ බැටර්ස්ලාගේ වීක්නස් එක. ඒක නිසා සහ පිච් එකේ බිහේවියර් එකත් එක්ක සපෝට් කරා. එතකොට ඒගොල්ලෝ ඒක එක්සිකියුට් කරා ඒ විදිහට අපිට ගහගන්න බැරි වුණා. ඒක ඕක තමයි මම කියන්නේ ඒක එක්සැම්පල් එකක් ගත්තේ. රයිට්. හැබැයි අපි ඔතෙන්දී රාහුල් අපි කියනවා ඩෙත් ඕවර්ස් වල කියන්නේ 16 ඉඳන් 20 වෙනකම් මේ කියන ඕවර්ස් වල අඩුම ගානේ ලකුණු 50ක්වත් අපි try කරන්න ඕන කියලානේ ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ. ඒ විදිහට තමයි ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ. හැබැයි අපි දැන් ওই රෝල් එකත් එක්ක කතා කරොත් දැන් දැන් ස්පින් එකට ගහන්න බැරි කෙනෙක් හරි ඒ වගේ දේවල් එක්ක කොහොමද කණ්ඩායමක් මේක ටැකල් කරන්න ඕන කොයි විදිහටද මේක ඒ අර ඩෙත් ඕවර්ස් වල ලකුණු 50ක් ගහනවා කියන ඒ තියෙන මේ ටාගට් එක අචීව් කරගන්න කොහොමද මේ රෝල් එකත් එක්ක මේක මැච් කරගන්නේ? ගොඩක් කලට ඒකර ටීම්ස් කරන්නේ ඒගොල්ලෝ පේස් හිට් එක කියන්නේ පවර් ප්ලේ කරා ඩෙත් ඕවර්ස් වල ෆස්ට් බෝල් එක ගහන්න පුළුවන් කෙනෙක් තියෙනවා අන්තිමට. ඕක අපි එක්සැම්පල්ස් ගත්තොත් ගොඩක් කලට ඇන්ඩි රසල් වැළුවොත් ඇන්ඩි රසල්ලා දැන්
IPL ටවුනට දැන්ව අයිටට ගහනකොට යාව මේ 15 16 නෝට කලින් එවන්නෙම නැහැයාව අනිවාර්යෙන් මේ වන්න ඊට පස්සේ ඒ වගේම තම පොලාඩ්න පොඩ්ඩක් කලින් යනවා බත් ටිම් ඩේවිඩ්ත් IPL එකම යුස් කරන තියෙනවා ටිම් ඩේවිඩ් බලන්න IPL එක යුස් කරොත් එයා ගොඩක් කරලා 15 16 නෝකට පස්සේ බත් ටිම් ඩේවිඩ් පොඩ්ඩක් අමුතු කේසයකට ස්පින්නර්ට ගහන්න පුළුවන් මම දැන් IPL එකේ යා වෙච්චර යුස් කරේ හොඳට IPL එක හොඳට යුස් කරේ නැහැ කියලා තමයි ගොඩක් කර මතේ තියෙන මොකද රනිත් චන්දස් ටෝර්නමන්ට් වල 2 3 ඩවුන් නැගිලා ස්පින් එකටත් ගහනවා බට් අර IPL එකේ යාව ඒ රෝල් එකට තියාගත්තා ඔය පේස් හිට ඒ කියන රෝල් එකට දැන් මේ දැන් CSK වල ජඩේජ වගේ ගත්තොත් ජඩේජත් ගොඩක් කරලා පාවිච්චි කරලා තියෙනවා පේස් බෝලර්ස්ට ගහන්න වගේ මොකද ස්පින් එකට ගොඩක් ස්ට්‍රගල් කරනවා දැන් ලංකා ටීම් එකෙන් ගත්තොත් ඔය ආපු වෙලාව ඉඳලා ගහන්න පුළුවන් ඩෙත් ඕවර්ස් වල පොඩ්ඩක් හරි කරන්න පුළුවන් මම හිතන්නේ ශානක තමයි ඉන්නේ රෝල් එකට ෆිට වෙන එතන එයා පොඩ්ඩක් ස්ලෝ ස්ටාර්ටින් ප්‍රශ්නයක් තිබෙනවා බට් එයාගේ රෙස්පොන්සිබල් තමයි ආපු වෙලාව ඉඳලා ගහන්න තමයි වෙන්නේ ඉතින් ඒක නිසා ශානක තමයි අපිට මේ රෝල් එකේ දැනට ඉන්න ස්කොඩ් එකේ එහෙම යූස් කරන්න පුළුවන් උයි වහදන අපිට ඉස්සර පෙරර වගේ හිටියා දැන් උත් හැබැයි ඩොමෙස්ටික් ලෙවල් එකේ තාම අර එහෙම ලොකුවට ඔප්ෂන්ස් ඉමර්ජින් නැහැ LPL එකෙත් අපි එහෙම ලොකුවට දැකලා නැහැ ඒකත් සාම අපිට ශානකත් එක්ක යන්න වෙන එකක් තමයි තියෙන්නේ ඉතින් කොහොමද මේ කැප්ටන් උත් එක්කනේ දැන් ඔව් ඒ කියන්නේ රෝල් එකට ප්ලේ කරගන්න අපිට 100% ෆිට් එකක් නැහැ ඇත්ත කතන්දරේ ඒ කියන්නේ ස්පින් එක આવොත් ස්පින් එකට ප්ලේ කරන්න පුළුවන් නැත්තම් පේස් එකට ඒ විදිහට ප්ලේ කරන්න පුළුවන් වගේ අර 100% ෆිට් එකක් නැහැ හැබැයි දසුන් ශානකට සිද්ධ වෙනවා අපි දන්නවා එයා පේස් එක පැත්තට හොඳයි අපි ඒක දැකලා තියෙනවා පේස් එක පැත්තෙන් එයා ඇටැක් කරනවා හොඳයි නමුත් ස්පින් එක ගොඩක් අය ලෙග් ස්පින් එක කතා කරන්නේ ඒක මේ අමාරු වෙනවා කියලා මේ කියන්නේ ඒක එවිඩන්ට් හැබැයි ඉතින් එයාට සිද්ධ වෙනවා එයාගේ තියෙන දුර්වලකම හදාගෙන ප්ලේ කරන්න සහ ඇත්තටම ගත්තොත් වනිදු හසරංග ගත්තොත් එයාගෙත් ඔය ඇට්‍රිබියුට් එක තියෙනවා ගැන එයාට ඔය දෙකම ගැන එයා ඇත්තටම මම හිතන්නේ මේ වනිදු දසුන්ට වැඩිය හොඳට ස්පින් එක එයා හැන්ඩල් කරන්න නිසා එයා වාර අපි අර ගොඩක් අර කලින් යූස් කරගන්න උනොත් අපිට යූස් කරන්න වෙනවා නමුත් ඇත්තටම ගත්තොත් අර බැලන්ස් එක පැත්තෙන් ගත්තොත් වනිදුට පුළුවන් මම හිතන්නේ දසුන්ට වැඩිය හොඳට ඔය දෙකම මම කියන බැලන්ස් එක හැන්ඩල් කරගන්න වනිදුට හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඔප්ෂන්ස් මම කියන්නේ මගේ පුනේ දෙන්නේ අපි පවර් ප්ලේ එකට පස්සේ කට්ටක් ගියොත් ඊළඟට නෝනද කියලා. ඔව් ඒක වෙලා තියෙන්නේ අපේ අර මම කියන්නේ අර ඒ අපේ තියෙන ඔප්ෂන්ස් මදිකමත් එක මම හිතන්නේ ඒක වෙලා තියෙන්නේ. නෑ ඒක විතරන්නේ එයාගේ ඔප්ෂන්ස් එකවත් එක්ක එයාගේ ස්ට්‍රයික් රේට් එක මාර හොඳයි ස්පින් එකෙත්. ඒක මිනිත් ඕනම ටීම් එකක් තිබ්බත් එයා යූස් කරන ඒ විදිහට තමයි ලංකා ටීම් එක හැරෙන්නේ ඇත්තටම. ඔව් මම ඒක තමයි මම කියන්නේ ලංකාවේ තියෙන ඔප්ෂන්ස් එක්ක අපිට ඔක බැලන්ස් කරන්න වෙනවානේ. එතන ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මම කිය රෝල් එක අර රෝල් එක ප්ලේ කරන්න වනිදුර හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් එකක් තමයි තියෙන්නේ. හැබැයි අපිට ඇත්තටම ඕක ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ ඉන්න අනිත් බැටර්ස්ලා ස්පින් එකට වීක් නිසා. සරලව. ඕකනේ අපිට වෙලා තියෙන්නේ. ඒ බැටර්ස්ලා ස්පින් එකට වීක් නිසා අපිට වනිදුර යූස් කරගන්න වෙනවා. එතකොට වනිදුරට අර රෝල් එක ප්ලේ කරන්න බැහැනේ. ඒ වෙනකන් එයා විකට් එකේ හිටියොත් හොඳයි. නැත්නම් ඇත්තටම ගියොත් අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ දසුන් හැරෙන්නේ. ඉතින් ඕක තමයි කතන්දරේ. තව එක ප්‍රශ්නයක් මම අහන්නම්. මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි. ජනිත් ලියනගේ කොහෙද ඔය තියෙන රෝල් එක ගැන කතා කරද්දී ජනිත් ලියනගේ වගේ ඔප්ෂන් එකක් කොහොමද අපි මේක ඇතුලේ බැලන්ස් කරන්නේ? ජනිත් ලියනගේ මෝ ඉන්ෂුරන්ස් එක තමයි ඇත්තටම ඉතින් පාවිච්චි කරන්න වෙන්නේ. එයාට ෆික්ස් රෝල් එකක් දෙන්න මොකද ජනිත් ලියනගේ ස්කිල් එක පෙන්නන තියෙන ODIs වල විශේෂයෙන්ම නම්බර් 6 බැට්ස්මන් කෙනෙක් විදිහට ඔය T20 ඉස්සලත් එයා මේ කලැප්සස් වලට against හොඳ රෝල් එකක් කරලා තියෙනවා. ඒකට ගාඩ් කරගෙන මම හිතන්නේ ආව එතකොට අර එහෙම ෆික්ස් රෝල් එකක් දෙන්න තරම් අපි අර එක්ස්ප්ලෝසිව්නස් එකම දැකලා නැහැ. ඒකට ගහන්න ෂොට්ස් තියෙනවා. එන්නේ නැතිකමක් නෙවෙයි බට් අර උඩම ලෙවල් එකේ නෙවෙයිනේ ඒ පැත්තෙන් ඉන්නේ. ඒත් යාවර ඉන්ෂුරන්ස් එකක් විදිහට තමයි ගොඩක් කරලා පාවිච්චි කරනවා. දැන් දැන්ටමත් යාව ඒ රෝල් එක තමයි ගහන්න වෙලා තියෙන්නේ. ඒ ටීම් එකේ ඉන්නවනම් එයාට ඒක තමයි කරන්න වෙන්නේ. ඔව්. දැන් ජනිත් ඉන්න කෙනෙක් ගැන අපි කතා කරා. තව ප්ලේ කෙනෙක් ඉන්නවා මට මෙතෙන්ට ලංකාවේ සෙටප් එකෙන් කතා කරන්නේ තමයි කමිදු මෙන්ඩිස්. කමිදු මෙන්ඩිස් ටෙස්ට් වල අපි දන්න ගොඩාක් එයා highly regarded as a test batsman. වන්ඩේ වලත් එයා යම් රෝල් T20 වල කතා කරද්දී කමිදු මෙන්ඩිස් අපි දැකලා තියෙනවා ෆ්‍රැන්චයිස් වලින් එයාව ගන්නවා. එයාව සෑහෙන මම හිතන්නේ බෝලර් කෙනෙක් විදිහට එයාව යූස් කරලා තියෙනවා. ලංකාවේ සෙටප් එක ඇතුළේ එහෙම නැත්නම් ලංකාවේ කතා කරන ටීම් එක ඇතුළේ මේ කමිදුගේ රෝල් එහෙම නැත්නම් මොන වගේ රෝල් එකක්ද කමිදුට ප්ලේ කරන්න පුළුවන්? කමින්දුට මට වෙනද එක්ක දෙකක් ප්ලේ කරන්න පුළුවන්. එයාට එක්ක වන් ඩවුන් එන්න පුළුවන් විකට් එකක් ගියාට පස්සේ මොකද මම හිතන්නේ එයාට පුළුවන් ඒ රෝල් එක උනත් ගහන්න. නැත්නම් එයා පොඩ්ඩක් අර 6 ඕ නැත්නම් 7 වුණත් ෆිනිෂර් රෝල් එක තමයි ගොඩක් කලකට මට පේන්නේ එයාට ගහන්න පුළුවන් කියලා. එයාට පේස් එක මොකද ළඟදී එයාගේ පවර් හිටින් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා.
මිඩලෝස්සල ගොඩක් කරම කොන්සලටේෂන් මෝඩ ගොඩක් කරට මිඩලෝස්සල ගහන්න සමනට ඒ අප ලංකා ටීම ගෑන සිටුවේෂන් එක් අනිවාරමෙන් ගහන්න වෙනවා ගොඩක් කරට එකතමයි මදන වෙන්නේ හැබැයි අපි දැක්කමදන්න සිම්බාව මච්චක දැක්කයාගේ වර කරලා දුන්න උයි පකිස්ාන් එකත් අර මේ ඒෂකප් එක පැරදන මච්චකයා කන්සල්ටේට් කල පස්සේ අන්තිමෝස්සල ගහන්න ගත්තා ඒ වගේ අට අන්තිමෝස්සල තාමර පවහිටින් ගොඩක් ඉම්පු වෙලා තියෙන ලීට ලවලගෙන ගේ මහිතන එයා ගොඩක් එයාගේ පව හිටින් බිටික පෙන්වනේ නග දිති පිච්ච එයා ඩව්න තමයි යායකෙත්තෝ එක්කය වන්ඩවන්න මොකට ටෙක්නිකල් කෙල්ල තියනවන වන්ඩවන්න බෝල පොඩ්ඩක් සීමරන ඒවෙලා වෙන්න පුළුවන් නැත්තන් පොඩොන්නකතයි පාච්චිකාන වෙන්න එතොට නමුත් දැන්තින තත්ත් එක මහිත ලංකා මේක නත්ත බැලිම එක කමිටමට සෙකොල හැතුවෙත්න වගේ අප කමන තනිවාර කොහදර ඉන්න ඕන කියෙන හිතනමට ප්‍රපියෝ ජනිත ලියනකි තන ඒ අපි වෙනම කතා කරම මේ අපි කොහොමද මේ දේවල් ලංකාවට ඇප්ලයි කරගන්න කියන එක මේ වර්ල්ඩ් කප් එක ගැන වෙනම කතා කරත් මම මේ ප්‍රශ්න ඇහුවේ රාහුල් මේ පොඩි දෙයක් ක්ලැරිෆයි කරන්න ඒකට පොඩි මේ ප්‍රවේශයක් ගන්න වගේ මොකද දැන් අපි මෙතන කතා කරන්නේ ටීම්ස් වර්ග දෙකක් එක තමයි නැෂනල් ටීම් එකක් ගැන අපි කතා කරා ෆ්‍රැන්චයිස් ටීම් එකක් ගැන කතා කරා දැන් අපි ගොඩාක් කරලා හිතන්න පුළුවන් ෆ්‍රැන්චයිස් ටීම් එකක් ගැන කතා කරොත් එහෙම ජනිත් ලියන වගේ ප්ලේයර් කෙනෙකුට ෆ්‍රැන්චයිස් ටීම් එකක අවස්ථාවක් නැහැ ඉතින් ඕකට වෙන්න ප්‍රධාන හේතුව තමයි ෆ්‍රැන්චයිස් ටීම් එකක් කියලා කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්ලේයර් පූල් එකකින් හදාගන්න ටීම් එකක් එතකොට ඒ ප්ලේයර් සිලෙක්ෂන් එකේදී ඒ රෝල්ස් ප්ලේ කරන්න පුළුවන් කට්ටිය ඒගොල්ලෝ බයි කරනවා ඒගොල්ලෝ සයින් කරලා ඒගොල්ලෝ හදාගන්න ටීම් එකක්. ඒ කියන්නේ අර ඉන්බිල්ට් එක රටකට හැදෙන ටීම් එකක් නෙවෙයි. ඒ රෝල් එක ප්ලේ කරන්න පුළුවන් ලෝකෙ වටේම ඉන්න ප්ලේයර්ස් ලගෙන් ඒගොල්ලෝ හදාගන්නවා ටීම් එකක්. නමුත් නැෂනල් ටීම් එකක් විශේෂයෙන් ලංකාව වගේ ටීම් එකක් ගත්තොත් අපිට ඒ වගේ ඔප්ෂන්ස් නැහැ. ඒතර අපිට ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා අපේ සිස්ටම් එක ඇතුලෙන් ලොන්గ్ ටර්ම් ප්ලෑන් එකක් දාලා ඉවරලා ඒ වගේ ඔප්ෂන්ස් හදාගන්න. අදහෙට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙම නැත්තම් මේ දැන් ගහන ප්ලේස්ලා මීට අවුරුදු 10කට 15කට කලින් ඉඳන් සිස්ටම් එකකින් ආපු කට්ටියනේ. ඒතර ඒ වගේ ප්ලේයර්ස්ලාගෙන් මේ තියෙන රෝල්ස් වලට 100% ෆිට් එකක් නැති වුණත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කවුද කියලා අඳුරගෙන තමයි අපිට මේක ගොඩ දාගන්න වෙන්නේ. ඕනෝක තමයි ටීම් මේ නැෂනල් ටීම් එකක් සහ ෆ්‍රැන්චයිස් ටීම් එකක් අතර වෙනස. හැබැයි ඉන්දියාව වගේ ඔප්ෂන් එකක් ගැන කතා කරද්දී නැෂනල් ටීම් ඔය දෙකේ මහ වෙනසක් නැහැ. මොකද ඒගොල්ලන්ට ගොඩාක් ඉන්නවා රිසෝසස්. ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. ගොඩාක් ප්ලේයර්ස්ලා ඉන්නවා සහ ඒගොල්ලන්ගේ ඒ තියෙන ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක ඇතුළේ ඕන වෙලාවක ප්ලේයර් කෙනෙක් අරගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකක් ඒගොල්ලෝ හදාගෙන දෙනවා. එතකොට ඒගොල්ලන්ට ඔය රෝල් බේස් අප්‍රෝච් එක හොඳටම ප්ලේ කරන්න පුළුවන් නැෂනල් ටීම්ස් පැත්තෙන් ගත්තොත් ඉන්දියාව සහ ඔය වික්ටරි එක ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් ඉන්දියාව තමයි අපිට ක්ලාසික් එක්සැම්පල් එක. අපිට ඒගොල්ලන්ගේ ගොඩක් අරගත්තොත් එහෙම අර ෆ්‍රැන්චයිස් ටීම් එකක් බිල්ඩ් කරන එක සහ නැෂනල් ටීම් එකක් බිල්ඩ් කරන එක ගැන මහ වෙනසක් නැහැ. එකම වෙනසයි තියෙන්නේ ගොඩක් වෙලාවට අර ඒගොල්ලන්ගේ සීනියරිටි එක පොඩ්ඩක් අර බලන ගතියක් තිබුණානේ දැන් රෝහිත් ශර්මා විරාට් කොහ්ලි වගේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්නවනේ ඒගොල්ලෝ ගස්සනවා වගේ දෙයක් තිබුණා. ඉතින් අර ඒක නැති වුණාට පස්සේ දැන් අපි හොඳටම දැක්කා දැන් ශුභ්මන් ගිල් කොච්චර එයාව මේ හයි රිගාඩ් කරත් ඒගොල්ලෝ එයාව මේ වර්ල්ඩ් කප් එකෙන් අයින් කරා. T20 World Cup එකෙන් අයින් කරා වයිස් කැප්ටන්සි එකෙන් උනත් අයින් කරා. ඉතින් අර ඒගොල්ලෝ දැන් මේ අප්‍රෝච් එකට යනවා. මම හිතන්නේ ලබන වර්ල්ඩ් කප් එක වගේනකොට සූර්යවංශී අනිවාර්යෙන් ওই ටීම් එකේ ඉඳි. ඉතින් ඔය වගේ දේවල් ඒ අප්‍රෝච් එක ඒගොල්ලෝ වෙනස් කරගෙන යනවා දැන් ඉන්දියාව පැත්තෙන් ගත්තා. දැන් අපි මේ කතා කරපු චේන්ජස් මේ අද හෙට තියෙන ටූර්නමන්ට්ස් එහෙම නැත්නම් වර්ල්ඩ් කප්ස් වල අපිට මේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒකත් අපි පිළිගන්න බෑ. මොකද ලංකාවේ අර මම කලින් කිව්වා වගේ මේ රෝල්ස් වලට ප්ලේ කරන්න ඕන කවුද ප්ලේයර්ස්ලා ඒ වගේ ප්ලේයර් බිල්ඩ් අප් එකක් තාම නැහැ. හැබැයි අපිට මේ තියෙන දේවල් අපි හිතමු ඊළඟ 2028 මේ බී අපි මේ වෙනකන් අපි ප්ලෑන් එකක් හදලා ඉවරලා අපි ඩොමෙස්ටික් එකකින් මොන හරි අපි try out කරොත් අපිට 2028 මේක සමහර වෙලාවට දැක ගන්න පුළුවන් වෙයි. හැබැයි අපි දැන් අපි ස්කූල් සිස්ටම් එකේ ඉන්න ප්ලේයර්ස්ලා කවුද කියලා අඳුරගෙන ඒගොල්ලන්ට මේ ස්කිල් එක දිනු කරලා ගත්තොත් තව අවුරුදු 4කට එහා පැත්තෙන් තියෙන 2030 T20 World Cup එකේදී වගේ ලංකාවටත් මේක කරන්න බැරි නෑ. ඉතින් ඒක ලංකා ක්‍රිකට් පාලන අධිකාරිය මේ පාසල් ක්‍රිකට් සංගමය මේ වගේ දේවල් එක එකතු වෙලා ප්ලේයර්ස්ලාම ගෲම් කරගන්නේ කොහොමද කියන එකත් එක තමයි මේක බලන්න වෙන්නේ. හැබැයි එහෙම දේවල් නොකර දැන් යන අප්‍රෝච් එකටම ගියොත් මේ වෙනකන් අපිට මොනවා හරි සර්වයිවල් එකක් කරගන්න පුළුවන් වුණත් මම හිතන්නේ 2028න් එහා පැත්තට ලෝකෙ මේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක ලංකාවේ ක්‍රිකට් වලට සර්වයිව් වෙන්න පුළුවන් තත්ත්වයක් එයිද කියලා. ඒක තමයි අපි අඳුර ගන්න ඕන. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවත් මේ හරි ප්ලේයර්ස්ලා අඳුරගෙන
ෆෝමට් අනුව දැන් අපි අර කියන්න නරකයි බෙන් හැම ඕල් ෆෝමට් ප්ලේයර්ස්ලා මේගොල්ලෝ හැමෝම ගහන ප්ලේයර් කෙනෙක් වුණාම ඕන තැනක ඒ වගේ කන්සෙප්ට්ස් අපි අරන් ඇවිල්ලා මේ දේවල් අපිට මම හිතන්නේ තවදුරටත් කතා කරන්න බෑව අවුට්ඩේටඩ් වෙනවා ටික ටික ඒක හින්දා ෆෝමැට් එකට හරි ප්ලේයර් කවුද රෝල් එක ෆෝමැට් එක ඇතුලේ රෝල් එකට ප්ලේ කරන්න පුළුවන් කෙනා කවුද මේ ග්‍රැනියුලර් ලෙවල් එකට ගිහිල්ලා ප්ලේයර්ස්ලා අයිඩෙන්ටිෆයි කරලා ඒගොල්ලන්ගේ ස්කිල් එක වැඩි දියුණු කරගන්න ඕන සහ අපි කිව්වා වගේ අනිත් පැත්තට ප්ලේයර්ස්ලට ඇත්තටම වගකීමක් තියෙනවා තමන්ගේ ප්‍රයිම් රෙස්පොන්සිබිලිටි එක හරියට කරන ගමන් එයාගෙන් ටීම් එක ඒ වෙලාවේ එක්ස්පෙක්ට් නොකරත් එයාගේ සර්වයිවල් එකට එයාගේ අනිත් ස්කිල් එක හදාගන්න. ඉතින් අපි ඉන්දියාවේ ප්ලේයර්ස් එකෙන් ඔක දකිනවා. ඒක තමයි ප්ලේයර් කමිට්මන්ට් එක කියන්නේ. ඉතින් ලංකාවේ ප්ලේයර්ස් ලගේ රෙස්පොන්සිබිලිටි එක ඔය වගේ වෙන්න ඕන. හරි. ඕක තමයි එහෙනම් බැටිං ගැන කතා කරන්න තියෙන්නේ. අපි මේ එපිසෝඩ් එක මෙතනින් නවත්තනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. Cryptfinity තර අපේ සෝෂල් මීඩියා channels උත් අපි follow කරලා තියාගන්න. අපි තව එපිසෝඩ් එකකින් රාහුල් එහෙනම් කතා කරමු. බෝලිං පැත්ත එහෙම නැත්නම් මේ රෝල්ස් කොහොමද බෝලිං වලට ඇප්ලයි වෙන්නේ කියලා. එහෙනම් දැනට අපි ගිහින් එමු. ජය වේවා.